ඉතා උසස් ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ හා සේවා සෑම කිසි දිනක පළදු වන්නට අප ඉඩ ලැබුවේ නැහැ. Welcome the new dignitary who just presented himself and distinguished honor. Of course, it is our honor, gentlemen, that you are here. Entire coastline, that's why we call ourselves Large Southern Petroleum. Taking the කාල පරිච්ඡේදය තුල මම දැක්කේ නැහැ සමාවෙන්න අපේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකතුමා ඉන්නවා මොනවා වුණත් අපට කමක් නැහැ. ඉතින් මේ තමුන්නාන්සලා කොට හැසිරෙන්න කොයි විදියට එතකොට හරිනේ හැසිරෙන්න ඕනේ. එහෙම නැතු බෑනේ ආයතනය. ඉතින් ඒ නිසා මම මීට වඩා මම හිතන්නේ දැන් කතා කරන්නේ නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂයේ ඉන්න മന്ത്രിවරුන් සංවිධායකතුමා එතුමා ඉතින් ඒ හැසිරෙන්නේ ඒ විදියට. ඉතින් ඒ නිසා තමුන්නාන්සලා මේ මෙතන නෙමෙයිනේ තැන. මෙතන නෙමෙයි තැන. නෑ මොකද්ද මං හැසිරුනේ මෙතන නෙමෙයිනේ තැන. මොකද්ද මෙතනද තැන? අපේ නායකතුමා අපි මේ අපේ වැඩ නිසා අපි යනවා. හරියන්නේ ඒක. අපෝ එන්නේ මට කොස්කොල්ල. අපි යනවා. අපේ ගමේ වැඩක් නිසා. අපේ ගමේ වැඩක් නිසා අපි යනවා. සමාවෙන්න මම සියලු දෙනාගේම සමාව ඉන්නවා. මම ආවේ ආයතනයේ මේ යවන්න මේ හොරෙක්. පත්ත හොර දූසිතේ. හොර ගෙඩිය. අපි හොරු කරන්නේ. ඔබතුමන්ලට කරු කරලා අපි යනවා. හරිද? නීතිය හා අපි කියනවා. මේක හොරුන්ට කරු කරන්නේ අපි. පත්ත හොරු. කතාව නතර ඵලයන්. තව පොඩ විනාඩියක් ගන්න කලියේ. ඔය කතාව නතර. කතාව නතර. මේ මිස්ටර් කතාව නතර කියන්න. කතාව නතර යන්න මේ යන්න. කරුණා කරලා යන්න. ආපහු එන්න එපා. නෑ අමාර මන්ත්‍රීතුමා යන්න එපා එපා මන්ත්‍රීතුමා දැන් යන්න එපා එතනට යන්න එපා මට පොඩක් කතා කරන්න දෙන්න එතනට යන්න මට පොඩක් කතා කරන්න This is what we call the new opening of the Koskola filling station. There are interference from uncontrollable parties, but yeah, we are strong, we are determined. මේක අපි නිමල් සිරිපාල මහත්මයා ආවොත් පිරිසිදු මිනිහෙක් අපි පිළිගන්නවා. අපි ගල් ගහන්නේ නැහැ. නමුත් අපේ නායකතුමා විපක්ෂ නායක හැටියට බලපිටියට ආපු වෙලාවේ ගල් ගහපු මිනිහෙක් තමයි සජින්වාස් ගුණවර්ධන කියන්නේ. අපිට සාධාරණ කේන්තියක් තියෙනවා. අපේ පොලිස් මහත්තුරුන්ට ගරු කරලා නීතියට ගරු කරලා අපි කටයුතු කරනවා. මොකද සාමය ආරක්ෂා කරන මිනිස්සු හැටියට මම පැහැදිලිව කියනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පක්ෂ සභාපති හැටියට වහාම මේ දූෂිතයෝ සංවිධායකයන් වලින් අයින් කරලා වහාම මුන්ට තියෙන දූෂණ චෝදනා පරීක්ෂා කළා වහාම අධිකරණ ක්‍රියාමාර්ග වලට ගෙනියන්න කියලා. උත්සවයට නෙවෙයි එන්න ඕනේ. මේගොල්ලෝ උත්සව භූමිය වල නෙවෙයි ඉන්න ඕනේ. මේගොල්ලෝ හිරගවල් වල ඉන්න ඕනේ. අපි කියනවා බලපිටියේ දේශපාලනය කරන්න ඉඩ දුන්නේ නැති මේ සජින්වාස් ගුණවර්ධනට අපි කියනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ බලපිටියේ මේ දූෂිත එවන්න එපා. අද නිමල් සිරිපාල මැතිතුමා බලපිටියේ කෙනෙක් අපේ කෙනෙක් ආවනම් අපි අද සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි අපි ඉල්ලා සිටිනවා මේ සජින්වාස්ලා ඉන්න ඕනේ මේ වගේ තැන් වල නෙවෙයි හිරගවල් වල. හිරගවල් වලට දානකම් අපි බලපිටියට එන හැම උත්සවයකදීම සජින්වාස් විරුද්ධව සටන් කරනවා බලපිටියේ ජනතාව වෙනුවෙන් කියලා කියමින් අපිට දේශපාලනය කරන්න දුන්නේ නැහැ. දවස් 22ක් අපි කැලේ පැනමින් අපිව මරන්න ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරද්දී තමයි අපි බලපිටියේ දේශපාලනය කරේ. අපි කියනවා ජනාධිපතිතුමාටත් අපේ විපක්ෂ අපේ අගමැතිතුමාගේ ඉල්ලා සිටිනවා පුළුවන් තරම් ඉක්මනින් මේ සජින්වාස් ගුණවර්ධන අත්අඩංගුවට අරන් නීතියෙන් දඩුවම් දෙන්න කියලා බලපිටියේ ජනතාවෙන් අපි ඉල්ලා සිටිනවා. ඒවිපිගේ මන්ත්‍රීවරු ඝාතනය කරා. දේශපාලනේ අනිත් මිනිස්සුන්ට කරන්න ඉඩ නුදුන්නු මිනිහෙක්. මේ මිනිස්සු කොහොමද මෙහෙම දේශපාලනය කරන්නේ? තවදුරටත් මේවට ඉඩ දෙන්න බෑ. ඒවා අවසන් වෙන්න ඕනේ මේ රටේ. යහපාලනය කියන්නේ හොරු එළියේ ඉන්න එක නෙවෙයි. යහපාලනය කියන්නේ හොරු ඉන්නන්ට ඇතුළට යවන එක.
යහපාලනය කියන්නේ ඒකයි. මේ පොලිසිය කිල්ලන්න තියෙන අම්බලන්ගොඩ මිනිමරුන් චෝදනාවක් තියෙනවා. ජනාධිපතිතුමා පත් වෙලා ඉන්නේ. ඒ ජනාධිපතිවරයෙක් යාමාර නැහැ. ඒක තමයි අපි කියන්නේ. අපිටත් ඒක ප්‍රශ්නයක්. මේ වගේ දූෂිතයෝ තවදුරටත් එළියේ ඉන්න බෑ. වහාම මේගොල්ලෝ ඇතුළට යන්න ඕනේ. දැන් මේ that's where the difference is. Thank you. අප සියලු දෙනාම නැවතත් අසුන්ගෙන මෙම පස්සේ වෙන මෙතන කරමු. සංවිධායක